දන්නවද අපේ රටේ ඉදිකරන විශාලතම අධිවේගී අන්තර් හුවමාරුව මොකක්ද කියලා? ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉතිහාසය කියන්නේ හුදෙක් කොන්ක්‍රීට් සහ තාරවල කතාවක් පමණක් නොවේ. එය දේශපාලන බල අරගල, දැඩි විරෝධතා සහ අභියෝග රැසක් මැද්දේ බිහි වූ සංවර්ධනයේ සංකේතයක්. අපේ රටේ නවීන අධිවේගී මාර්ග පද්ධතියේ ගමන ආරම්භ වන්නේ 2000-2001 කාල සීමාවේදී. ඒ එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ පාලන සමයේ මූලික සැලසුම් සහ ශක්්‍යතා අධ්‍යයනය ඉදිරියට යාමත් සමග එම සැලසුම් වේගවත් ඉදිකිරීම බවට පත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගයේ ජනතාවට විවෘත කර රටේ අධිවේගී මාර්ග සිහිනය සැබෑවක් බවට පත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේදී. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ආරම්භ වූ ගමන කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම් අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය දක්වා පුළුල් වී ඇති අතර එම ජාලයේ අනාගත හදවත ලෙස සැලසුම් කෙරුණු ව්‍යාපෘති අතරින් වඩාත්ම වැදගත් ව්‍යාපෘතිය වන්නේ කඩවත අන්තර් හුවමාරුවයි. ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලයේ සැබෑ ප්‍රධානම පිවිසුම වන කඩවත අන්තර් හුවමාරුව කියන්නේ රටේ ප්‍රවාහන සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් කරන මෙරට අධිවේගී මාර්ග ජාලයේ ප්‍රධානතම මර්මස්ථානය. කොළඹ නගරයට ආසන්නව පිහිටි මේ දැවැන්ත සම්බන්ධක මධ්‍යස්ථානය හරහා කොළඹ දෙසට වේගයෙන් ඇදී යාමටත් කටුනායක ගුවන්තොටුපළ දෙසට බාධාවකින් තොරව ගමන් කිරීමටත් දකුණු අධිවේගී මාර්ගය හා ගාල්ල සහ මාතර දෙසට පහසුවෙන් ළඟා වීමටත් අනාගත මධ්‍යම අධිවේගී මාර්ගය හරහා මහනුවර දෙසට ගමන ආරම්භන්නටත් අවස්ථාව උදා කරමින් මේ සියලු ප්‍රධාන දිශාවන් එකම ලක්ෂයකින් එකිනෙකට සම්බන්ධ කරන අපූර්ව මාවත් සංකීර්ණයක් ලෙස මෙය ඉදිවෙමින් පවතිනවා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය එකම ස්ථානයකින් එකිනෙකට සම්බන්ධ කරන මෙම අන්තර් හුවමාරුව පැති කිහිපයක් එක මොහොතකින් යා කිරීමට සමත් වෙනවා. එනම් බස්නාහිර, වයඹ, මධ්‍යම, උතුරු මැද සහ උතුරු නැගෙනහිර පළාත මෙමගින් සම්බන්ධ කරමින් මේ ශ්‍රී ලංකාවේ මාර්ග ඉංජිනේරු ඉතිහාසයේ මෙතෙක් නිර්මාණය කළ සංකීර්ණතම හා දැවැන්තම යටිතල පහසුකම් ව්‍යාපෘති අතරින් එකක් ලෙසද හැඳින්වෙනවා. කඩවත අන්තර් හුවමාරුවේ ඇති දැවැන්තම තාක්ෂණික සහ ඉංජිනේරුමය විස්මය වන්නේ එහි බහුමට්ටම් සහිත අතිශය සංකීර්ණ සැලසුමයි. එහිදී ඉහළ මට්ටමේ රෑම්ස්, පහළ මට්ටමේ මාර්ග සහ වාහන ගමනාගමන එකිනෙකට හරස් වීම සම්පූර්ණයෙන්ම වළක්වන වක්‍ර සම්බන්ධක මාර්ග ඉතා නිර්වද්‍ය ලෙස යොදාගෙන තිබෙනවා. මෙම අපූර්ව ඉංජිනේරුමය සැලැස්ම නිසා රථ වාහනවල වේගය කිසිදු මොහොතක අඩුවීමක් සිදු නොවන අතර අනතුරු අවම කර ගනිමින් අතිවිශාල වාහන ප්‍රවාහයක් කිසිදු තදබදයකින් තොරව ඉතා සුමටව සහ කාර්යක්ෂමව පාලනය කිරීමට හැකිවීම මෙහි ඇති සුවිශේෂීත්වයයි. එමෙන්ම කඩවත ප්‍රදේශයේ පවතින සීමිත භූමි ප්‍රදේශ, ඝන ජනාවාස හා දැනටමත් ක්‍රියාත්මක මහා මාර්ග නිසා සාමාන්‍ය බිම් මට්ටමේ හුවමාරුවක් ඉදිකිරීම කිසිසේත්ම කළ නොහැකි අභියෝගයක් වී ඇති අතර එම බාධකයේ ජය ගැනීම සඳහා මෙහිදී අති විශාල පාලම්, උස්මාර්ග කොටස් සහ වයිඩක් පද්ධති සමගින් ෆ්ලයිಓවර් ආකාරයේ රෑම්ස් ඉතා සූක්ෂම ලෙස භාවිතා කර තිබෙනවා. ඉතා අඩු ඉඩකඩක් තුලින් විශාල සහ සංකීර්ණ මාර්ග ජාලයක් එකිනෙකට සම්බන්ධ කිරීම යන දැවැන්ත ඉංජිනේරු අභියෝගය ඉතා සාර්ථකව ජය ගනිමින් ඉදිකර ඇති මෙම පාලම් පද්ධතිය ශ්‍රී ලංකා මහා මාර්ග ඉංජිනේරු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ අනාගතයේදී රටේ සිදුවන රථ වාහන ප්‍රවාහයේ දැවැන්ත වර්ධනය පවා කල්තියා සලකා බලා ඉතා විද්‍යාත්මකව නිර්මාණය කර ඇති අතර දිනකට මෙම මාර්ගය හරහා ගමන් කරන වාහන සංඛ්‍යාව, භාණ්ඩ ප්‍රවාහන, බර වාහන චලනයන්, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවාවල අවශ්‍යතාවය මෙන්ම ඉදිරි දශක කිහිපය තුළ සිදුවිය හැකි වාහන ප්‍රමාණය වැඩිවීම සහ සියල්ල ගැඹුරින් අධ්‍යයනය කර තිබෙනවා. එමගින් අනාගතයේදී කිසිදු තදබදයකට මුහුණ නොදෙන අයුරින් මන්තිරු ධාරිතාවය සහ අන්තර් හුවමාරු පිවිසුම් සැලසුම් ඉතා නිර්වද්‍යව තීරණය කර සැලසුම් කර තිබෙනවා. එමෙන්ම මේ ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ඉදිකළ සම්පූර්ණ ෆ්‍රී ෆ්ලෝ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුව ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ වාහනයක් කිසිදු රථ වාහන සංඥාවක්, වටරවුමක් හෝ නතර වීමක් නොමැතිව තමන්ට අවශ්‍ය දිශාවට අකණ්ඩව ගමන් කළ හැකි ලෙස මේ සැලසුම් කර තිබීමයි. අධිවේගී මාර්ග සංකීර්ණයක තිබෙන අතිශය දුෂ්කර මෙන්ම තාක්ෂණික වශයෙන් සංකීර්ණම අංශය වන්නේ වාහන එක් මාර්ගයක සිට තවත් මාර්ගයකට හුවමාරු වන සම්බන්ධක මාර්ග. එහෙමත් නැත්නම් රෑම්ස් නිර්මාණය කිරීමයි. කඩවත අන්තර් හුවමාරුව සැලසුම් කිරීමේදී මෙම අභියෝගය ඉතා සූක්ෂම ලෙස ජයගෙන ඇති අතර එහිදී වාහන ගමන් කරන වේගය, වංගුවල අරය, රියදුරන්ට අවශ්‍ය ආරක්ෂිත දෘශ්‍ය දුර ප්‍රමාණය මෙන්ම ඉහළ සහ පහළට ගමන් කිරීමේදී සිදුවන උස වෙනස් වීම යන සියල්ල ඉංජිනේරු විද්‍යාත්මකව ඉතා නිර්වද්‍යව ගණනය කර ඇති අතර රියදුරන්ට අධිවේගී මාර්ගයට ගැළපෙන ප්‍රමාණවත් වේගයකින් කිසිදු අවධානමකින් තොරව ඉතා ආරක්ෂාකාරීව සහ සුමටව එක් දිශාවක සිට තවත් දිශාවකට මාරු වීමට හැකිවන පරිදි මෙය ඉදිකරමින් පවතිනවා. නවීන ලෝකයේ මහා මාර්ග සංකල්පයට සම්පූර්ණයෙන්ම අනුකූල වෙමින් මෙම අන්තර් හුවමාරුව අති නවීන ප්‍රවාහන පද්ධතියකින් සමන්විත වනවා. මෙහිදී
එහිදී නිරන්තරයෙන් ක්‍රියාත්මක වන CCTV කැමරා ජාලය මගින් මාර්ග නිරීක්ෂණය කිරීම, තත්ත්වකාලීන රථවාහන ගමනාගමනය පාලනය කිරීම, යම් හදිසි අනතුරක් හෝ වාහන බිඳවැටීමකදී ක්ෂණික ක්‍රියාත්මක වන හදිසි ප්‍රතිචාර පද්ධති මෙන්ම පෝලිම් වල රැඳී නොසිට පහසුවෙන් ගාස්තු ගෙවිය හැකි ඉලෙක්ට්‍රොනික ටෝල් කලෙක්ෂන් ක්‍රමවේද වැනි නවීන තාක්ෂණික පහසුකම් රැසක් එකිනෙකට සම්බන්ධ කර ඇති බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් විවිධ රජයන් යටතේ සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතියේ අනාගත හදවත ලෙස සැලකෙන කඩවත අන්තර් හුවමාරුව 2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ඒ සමග ඇති වූ මූල්‍යකරණ ගැටලු හේතුවෙන් ඉදිකිරීම් ක්‍රියාවලියේ ප්‍රමාදයන්ට මුහුණ දුන්නා. නමුත් වත්මන් රජය යටතේ එය වෙනමම ඉදිකිරීම් පැකේජයක් ලෙස නැවත ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම සතුටට කරුණක්. ඉතින් කඩවත අන්තර් හුවමාරුව කියන්නේ හුදෙක් මාර්ග පද්ධතියක් පමණක් නොවේ. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික හා සමාජීය දියුණුවේ ප්‍රධානම දොරටුවයි. 2027 වසරේ මුල් භාගය වන විට සියලු ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිත මෙම දැවැන්ත ව්‍යාපෘතිය දශක ගණනාවක සිහිනයක් සැබෑ කරමින් අපේ රටේ ප්‍රවාහන ශ්‍රේෂ්ඨයේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට නියමිතයි. දකුණේ සිට උතුරටත් බස්නාහිර සිට නැගෙනහිරටත් රටේ හතර කොන එකිනෙක යා කරමින් ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලතම හා සංකීර්ණතම අධිවේගී අන්තර් හුවමාරුව ලෙස මෙය අපගේ මාතෘ භූමියේ සංවර්ධන ගමනේ නොමැකෙන සලකුණක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.